Hi, welcome to Life with Chala YouTube channel. ඔන්න ඉතින් අදත් මම vlog එකක් අරගෙන ආවා. මේකත් ගමෙන් ගිහින් මම කරපු තැන් කිහිපයක වීඩියෝස් ටිකක් තමයි ඔයාලට එකතු කරලා vlog එකක් විදිහට අරගෙන එන්නේ. මේ නම් මම පෙන්නන්නේ ෆොටෝ ෂූට් එකකට ලොකේෂන් එකක් බලන්න ගියපු අවස්ථාවක්. ඉතින් පළවෙනි දවසේ ඔන්න ඔය ටික තමයි කරේ. ඉතින් ඊට පස්සේ දාම අපි ඒ වැඩ ඉවර කළා. ඔන්න මොනහරි ඇත්තටම කන්න නෙමෙයි බොන්න ගියේ මට මතක විදිහට. ඉතින් අපි 4 දෙනෙක් ගියා. 4 දෙනාට කැමති ඒවා අරගෙන කතාවක් දාගෙන එමිතින් හෙමිට එක බීලා ඊට පස්සේ අපි එතනින් ගෙදර ආවා. ඊට පස්සේ ඊළඟ අපි ගියා වරකපලේ අපේ ලොකු අම්මා ඉන්නවා. ලොකු අම්මා විතරක් නෙමෙයි තව නෑදෑයෝ ගොඩක් ඉන්නවා. විශේෂයෙන්ම අපි ලොකු අම්මා බලන්න තමයි ගියේ. මොකද එයා පොඩි ඇක්සිඩන්ට් එකක් වෙලා ඉන්නේ. ඉතින් ඒ කකුලකුයි අතකුයි ගොඩක් ඩැමේජ් වෙලා. ඉතින් යාව බලන්න තමයි ප්‍රධාන වශයෙන්ම ගියේ. ඔන්න ඉතින් ඊට පස්සේ අපි ගියපු කට්ටියට අපේ ගොඩක් බඩගින්නක් ආවා. මොකද උදේම ආව නිසා මේ කාලෙට බැරි වුණා. ඉතින් අපි පොඩ්ඩක් කන්න තැනක් හොයාගෙන ගියා. ඒකත් ටිකක් වරකපල පහු කළ ටිකක් දුර කෑගල් පැනකොට තමයි එක හම්බුනේ. හැබැයි හොඳයි. කෑම අවුලක් නෑ. ෂේප් රසට තිබ්බා. මේ කවුරුත් හිටියෙත් නෑ. ඉතින් නිදහසේ කාලා ආවා. මේ කට්ටියගේ ප්ලේට් පේනවනේ. ඉතින් ගොඩක් බඩගින්නේ ඉඳලා තියෙන බව පේනවනේ. ඉතින් ඒක ඇත්තටම හොඳයි රසයි. මමත් කෑවා මේ ගොඩක්. ඊට පස්සේ ඉතින් අපි කෙලින්ම මේ හෙම්මිට කාලා එහෙම පොඩි රවුමක් ගහලා වරකපල ටවුන් එකේ ගියා ලොකු අම්මලා ගෙදර. යවත් බලලා යව මච්චර පෙන්නුවේ නැහැ. ඊට පස්සේ එහෙමම අපි තවත් අපේ අක්ක කෙනෙක්ගේ ගෙදරට ආවා. එහෙ මෙන්න මේ වගේ දේවල් හදනවා. මේ නම් වරකපලෙන් නෙමෙයි මේ තියෙන්නේ මේ බල්ලපානේ. ඉතින් ඔයාලටත් ඔය මැටි බාන්න වගේ දේවල් ගන්න ඕන නම් මට කමෙන්ට් එකක් දාන්න. මම යාලගේ නම්බර් එක දාන්නම්. ඊට පස්සේ හෙත් ගිහිල්ලා එන ගමන් අපිට හම්බුණා මොනවද ජම්බෝල. ඉතින් ඒ දවසත් ඉවරයි. ඊට පස්සේ මං ආසම දවස වෙසක් දවස. ඉතින් ඒ දවසෙත් අපි ඇත්තරම දන්සල් වඳින්න නම් නෙමෙයි ගියේ. අපි වෙන වැඩ වගේකට ගියේ. මොකද මේ දවස්වල පොඩි කාර්යබහුල තත්ත්වයක් උදා වෙලා තියෙන්නේ. පොඩි වැඩක් නිසා අපි හැමෝම කාර්යබහුල වෙලා තියෙන්නේ. ඉතින් ඒ වැඩකට යන ගමන් අපි ඉතින් දන්සලුත් ඉතින් අමතක කරේ නැහැ. ඉතින් ඔය ගොඩක් දිග පෝලිං වල හිටියේ නැහැ. ඉතින් පොඩි පෝලිං තිබ්බේ වගේ ඉතින් මේ ගියා ඒවට. ඉතින් එහෙම ගියපු අවස්ථාවන් ටිකක් තමයි ඔයාලා දකින්නේ. ඉතින් මේ වීඩියෝ එක පුරාම අපේ ගෙදර කට්ටියත් ඉන්නවා. මොකද පොඩක් එයාලා ලැජ්ජයි මූණ පෙන්වන්න. ඒකයි මම එයාලගේ මූණවල් පෙන්වන්නේ නැත්තේ. ඉස්සරහදී vlogs වලදී අනිවාර්යයෙන්ම මූණ පෙන්නනවා. ඒ වුණාට ඔයාලා දන්න කෙනෙක් ඉන්නවා. ඉතින් ඔයාලා දන්නවනේ මං කොහෙ ගියත් නැට්ට වගේ ළඟ යන කෙනෙක් ඉන්නවා කියලා. අන්න එයා තමයි ඔය එහා පැත්තෙන් ඉන්නේ හැම වීඩියෝ එකේම වගේම ඉන්නවා. ඉතින් වගේ හොඳම යාළුවා. ඉතින් එයාවත් අපි මේ වැඩේට එකතු කරගත්තා. ඉතින් එයාත් ඉතින් තනියම ගෙදරට වෙලා ඉන්නවා කිව්වා. ඒ හින්දා ඉතින් අපි මේ නම් එක පොඩි වැඩ වගේකට ගියේ හොටෙල්ස් වගේක් බලන්න. ඒ වැඩේ මොකක්ද කියලා මං ඉස්සරහදී vlog වලදී කියනවා. ඒ වැඩේ සම්බන්ධ vlogs ටිකකුත් මං ඉස්සරහට අරන් එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඉතින් ඔයාලා මගේ අනිත් වීඩියෝ වලට වගේම මේ vlogs දානවටත් කැමතියි කියලා මම දන්නවා. ඉතින් ඒ නිසා තමයි මම ගියපු තැන් පොඩ ලස්සන තැන් ඔයාලට වීඩියෝ කරලා පෙන්නන්නේ. මේ නම් අපේ බුලත් කොහොපිටිය පැත්තෙන් යන්න තියෙන ලස්සන ප්‍රදේශයක්. 12 භාගය කියන පැත්තම නමම දාලා තියෙන්නේ. මොකද ගොඩක් කට්ටිය මෙහෙ යනවා. ඇත්තටම එදා වෙසක් දවස වුණාට ගොඩාක් සෙනගෙ ඇවිල්ලා හිටියා. මේ දී ඇලි තියෙනවා ලස්සන ප්‍රදේශයක්. ඇත්තරම ගොඩක් සිරිනරඹන්න කට්ටිය එනවා ෆොටෝස් ගන්න වගේම. හේ view point එකක් තියෙනවා. ඒතරත් ෆොටෝස් ගන්නවා එක ෂූට් කරනවා. ඉතින් ඔයාලට දැක බලා ගන්න තමයි මම වැඩිපුරම වීඩියෝස් ටිකක් ඒ පැත්තේ ගත්තේ. ඇත්තටම මේ පැත්තට පුංචි නෝරැලිය කියලත් සමහර වෙලාවට කට්ටිය කියනවා. මොකද බුලත් කොහොපිටිය පාරෙන් ඇතුල් වෙලා ටිකක් දුර යනකොට ඔය 12 භාගය පැත්තට හැරෙනකොට හරිම අමුතු සීතලක් දැනෙනවා මේ ඇඟට. ඒක කියාගන්න බැරි ෆීලිං එකක්. ගිහින්ම බලන්න ඕනේ. ඇත්තටම මාරම ලස්සනයි කාම්.
ගිහිල්ලා ඕන තරම් වෙලා ඉන්න පුළුවන්. ඉතින් ඔයාලත් ගිහින් බලන්න. ළඟහල් පහල ඉන්න කට්ටියට නම් ගොඩක් ගිහින් ඇති. මං කියන්නේ මගේ වීඩියෝස් බලන අනිත් කට්ටියට මේක මේ දොළොස්බාග පැත්ත තියෙන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත් කොහොපිටිය කියන ගමෙන් ඇතුළට යනකොට තියෙන්නේ දොළොස්බාග පැත්ත. ඉතින් තව පාරවල් මං හිතන්නේ මේ දොළොස්බාගට එන්න තියෙන ඔය ඒ පාරවල් ගැන මම වැඩි දැනුමක් නැහැ. කඩ ඕන කෙනෙක් ඉන්නව නම් කමෙන්ට් එකක් දාන්න. මම කාගෙන් හරි අහලා ඔයාලට හරිම විස්තරේ කියන්නම්. ඉතින් ඒ වැඩේ ඉවර කරලා අපි ඊට පස්සේ ගෙදර ගිහිල්ලා එනුමකුත් මාරු කරගෙන ආයේ තව කෑගල්ල පැත්තට ගියා. තව හොටෙල්ස් වගේක් බලන්න. ඇත්තට මේ දන්සල් කන්න යන ගමනක් නෙමෙයි. හැබැයි ඉතින් දන්සලුත් වැඳගෙන තමයි ආවේ. ඉතින් මේ වයිර ටික ඉවර කරලා අපි හිතුවා වෙලාව තියෙන නිසා වට්ටාරම ගිහින් එන්න. මොකද කෑගල්ලෙන් ඊටාම පොඩි දුරක් තියෙන්නේ වට්ටාරම යන්න. ඉතින් අපි වට්ටාරම ගිහිල්ලා මෙන්න මේ විදිහට මල් එහෙම අරගෙන ඉතින් ඇතුළට ගිහිල්ලා වැඳලා ආවා. ගොඩක් වෙලා නම් ඉන්න බැරි වුණා. ඇත්තටම මේ වට්ටාරම තිබ්බ තොරණ මේ විවෘත කරනකොට අපි එතන හිටියා. ඇත්තටම මේක නම් මාරයි. මං එහෙම කිව්වේ මොකද දන්නවද මේ වගේ අවස්ථාවක මම ඉඳලා නැහැ කලින් මීට කලින්. ඒ කියන්නේ තොරණක් විවෘත කරන වෙලාවේදී අර ඉස්සරෝම ලයිට් දානකොට මං එහෙම ඉඳලා නැහැ. ඉතින් අපි දකින්න ලයිට් දාපු තොරක් නේ හැමතිස්සෙම. ඉතින් එදා මට කොහොම හරි ඔන්න තොරණක ලයිට් දාන්න කලින් සහ දැම්මට පස්සේ බලා ගන්න පුළුවන් වුණා. ඉතින් මම ඒක වීඩියෝ කරගත්තා ඔයාලටත් පෙන්නන්න. මේ තියෙන්නේ දැන් තොරණ විවෘත කරනවා. ඊට පස්සේ තමයි ලයිට් දාන්නේ. තව චුට්ට වෙලාවකින් ලයිට් දානවා තොරණේ. ඔන්න බලන්නකෝ ඔයාලටත් බලා ගන්න. ඉතින් මම ඒක වීඩියෝ කරා කොහොම හරි. තමන් හිතන්නේ තව චුට්ට වෙලාවක් දැන් තමයි ඔන්න ලයිට් දැම්මේ හරියටම. ඉතින් ඊට පස්සේ ඉතින් තොරණත් බලාගෙන වට්ටාරම පන්සල ඇතුළට ගිහිල්ලා ඉතින් ඒ වන්දනාමාන කරලා කොහොම හරි අපි ආයේ ඉක්මනට ආවා. මොකද මේ ටිකක් රෑ වෙලා තිබ්බේ එතකොටත් ඒ වෙනකොටත්. ඉතින් ඊට පස්සේ මේ මෙතන අර පොකුණක් වගේ තියෙනවා. එතනින් මල් දෝවණය කරගන්න පුළුවන්. ඉතින් එහෙම ගිහිල්ලා කොහොම හරි අපි පහන් එහෙම පත්තු කරලා එතකොට හඳුන් කුරු පත්තු කරලා ඒ දේවල් ටික ඔක්කොම කරලා මේක පොඩ්ඩක් අර මම ස්පීඩ් කරලා තියෙන ටිකක් වෙලා යනවා හින්දා වීඩියෝ එක. ඉතින් තව කාරණයක් කියනවනේ මම කටහඬ ගණන් ගන්න එපා. මොකද වීඩියෝ එකේ මුලදී මට කියන්න බැරුණා. මේ වෙදිත් මට ආයේ මිරිසාව හැදිලා තියෙන්නේ කටහඬ ගොඩක් අවුල් වෙලා තියෙන්නේ. කලින් වීඩියෝ එකේදීත් මට මිරිසාව හැදිලා හිටියේ. මේ වීඩියෝ එක කරනකොටත් වොයිස් කරනකොටත් මට මිරිසාව හැදිලා ආයේ දෙවෙනි වතාවටත්. ඉතින් ගණන් ගන්න එපා. ඉතින් මම මේ දවස් ටිකේ vlogs කිහිපයක් අරගෙන හිතාගෙන ඉන්නේ. ටිකක් වීඩියෝ කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට මම ඒ වීඩියෝසුත් ළඟදිම අරගෙන එන්නම්. ඔයාලා ඉතින් අනිත් වීඩියෝ බලනවා වගේ vlogs බලන්නත් ආසයි කියලා මම දන්නවනේ. ඉතින් ඒ නිසා මම vlogs ටිකකුත් වැඩිපුර කරන්න කියලා හිතුවා. මම ඉස්සරහට ඉතින් එක විදිහේ vlogs ටිකක් මම අරගෙන එන්නම් ඔයාලට බලන්න. ඉතින් මේ කියන්නේ අහපව් යන මග තිබ්බ ඔය කූඩු අනම්මනම් ඔය පාරේ තිබ්බ දේවල් තමයි වීඩියෝ කරේ. ඊට පස්සේ එතන තිබ්බා මේ රොටි දන්සලක්. ඒකත් වැඳගෙන තමයි අපි ආවේ. ඊට පස්සේ අපි ගෙදර ආවා. ගෙදර එනකොට අපි කොහොමත් කලින් හවසම ලයිට් දාලා ගියේ. ඉතින් ওই ගෙදර වෙසක් තමයි මේ තියෙන්නේ. අපේ ගමේ ගෙදර වෙසක්. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකටත් කැමති වෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් තවත් ඉස්සරහට ලස්සන vlogs ටිකක් මම අරන් එන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අදට ගිහින් එන්නම්. කමෙන්ට් එකක් දාගෙනම යන්න. බයි.